හෙලෝ ගයිස් ඉතින් අද ඩේෆ් ක්‍රියේටිව් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් ඔයාලට හම්බෙන්නේ. ඉතින් ඩේෆ් ක්‍රියේටිව් ඉතින් අද මම අදත් කතා කරන්නේ කොහොමද CapCut software එකෙන් green screen remove කරගන්නේ කියලා. CapCut එකේ අපි export කරන වීඩියෝ එකක් කොහොමද import කරගන්න වීඩියෝ එක කොහොමද green screen remove කරගන්නේ කියලා. ඉතින් අපිට තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියන එක අමතක කරන්න. ඉතින් යමු වීඩියෝ එකට. ඉතින් ඒකට මම CapCut software එක මෙන්න මේ විදිහට open කරගන්නවා. ඒකෙදි මම එකටම green screen තියෙන subscribe button එකක් තියෙන වීඩියෝ එකක් මෙන්න මේජර් import කරගත්ත CapCut එකට. ඉතින් මේ වීඩියෝ එකේ තමයි මම අද green screen remove කරගන්න යන්නේ. ඉතින් මෙන්න අපි මේක විදිහටම දාගමු. පොඩි simple දෙයක් යන්නේ තප්පර දෙකකින් වලට CapCut එකේ green screen එක remove කරගන්න පුළුවන්. ඒකෙදි මම මේකෙදි audio එක පොඩ්ඩක් අයින් කරගන්නවා මේ වීඩියෝ එකේ. මේකට නැත්තම් copyright වල දෙන්න පුළුවන් හින්දා මෙන්න මේ විදිහට අපි මේක තමයි අපි දැන් background remove කරගන්න යන වීඩියෝ එක. ඉතින් ඔයාලට තියෙන්නේ මේ විදිහට වීඩියෝ කියන බටන් කොලම් එකට ගිහිල්ලා මෙතන යට තියෙනවා remove මේ පැත්තෙන් තියෙනවා remove bg කියලා. මෙන්න මෙතන තියෙනවා background කියන එක තමයි remove bg කියලා තියෙන්නේ. ඉතින් remove bg ගිහිල්ලා මෙතන යට තියෙනවා chrome tree කියලා. chrome tree කියලා. ඉතින් ඔයාලට තියෙන්නේ මෙතන ටික් එක දාලා මෙන්න මේ විදිහට color pick කියලා තියෙනවා. ඔයාලට තියෙන මේ color pick එක double click කරලා මෙන්න මේ විදිහට මෙතනට ගේන්න විතරයි. ඒතකොට මෙතන ඔයාලට පේනවා drag to select color කියලා පෙන්නනවා කොළ පාටින්. ඉතින් ඔයාලට එතන click කරලා ඔයාලට ඕන ගානට මෙතන adjust කරගන්න පුළුවන් quality එක කොයි වගේ තියෙන්න ඕනද කියලා. ඉතින් මෙන්න මේ විදිහට මම අඩු වැඩි කරද්දී ඔයාලට පේන මේකේ කොළ පාට වැඩි වෙනවා අඩු වෙනවා. ඉතින් ඔන්න මෙන්න මේ විදිහට ලස්සනට background remove කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ green background screen තියෙන වීඩියෝ එකේ. ඉතින් මෙයාගේ පොඩි simple දෙයක් තමයි මම ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් අපිට තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් CapCut කියන software එක ගොඩක් කට්ටිය දැන් use කරන වීඩියෝ ටික. ඉතින් වලට ඉතින් මේක පොඩි tip එකක් ඔයාලට කියලා දෙන්නේ. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අපි කැපෙනවා. හැමෝටම ජය වේවා.